හරි ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න අපේ අලුත් YouTube channel එකට කුප්පි channel එකට අපි දැන් මේ වෙද්දි කතා කරලා තියෙනවා stat chapter 1 එකයි chapter 2 එකයි අපි ඒකේ chapter 2 එකේ අපි කතා කරා random variables ගැන random variables කොටස් දෙකක් තියෙනවා කියලා අපි කතා කරා continuous එකයි discrete එකයි තුන්වෙනි chapter එකේ අපි කතා කරන තනිකරම discrete random variable ගැන තමයි අපිට තුන්වෙනි එක කතා කරන්න තියෙන ගොඩක්ම ඒකෙත් අපිට එක එක functions කීපයක් කතා කරන්න තියෙනවා discrete එකට දාලා හරිද එතකොට අපිට කෙලින්ම පාඩමට යමු මොකද මේ වැඩ වැඩි තව වැඩ ගොඩක් කරන්න තියෙන හින්දා මේ නෝට් එකත් එච්චර ලස්සනට නම් හදලා නැහැ මේ මම පැහැදිලි කරන්නම් හදන්න වෙලාවක් තිබුණේ නැහැ ලස්සනට කොහොම හරි ලොකු දෙයක් නැහැ පාඩමේ ඒ කියන්නේ අපිට තියෙනවා ෆන්ක්ෂන්ස් කීපයක් කතා කරන්න discrete uniform distribution එක තව අපිට බර්නෝලි තියෙනවා අපිට තව තියෙනවා binomial distribution කියලා එකක් තියෙනවා ලොකු අමාරුවක් නැහැ පාඩම බලාගෙන යන්න හිමීට බලාගෙන ඉඳි තේරෙවි මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? අපි එතකොට අපි යන් අපේ පළවෙනි ෆන්ක්ෂන් එක තමයි discrete uniform distribution. හරිද? මතක තියාගන්න discrete uniform distribution කියලා කියද්දි අනිවාර්යෙන් අපි මෙන්න මේ පාඩමට මෙන්න මේ ෆන්ක්ෂන් එක අපිට යූස් කරන්නේ equal like outcome වෙන experiment විතරයි. හරිද? ඒ කියන්නේ අපි හිතුවත් දැන් අපිට ධාතු කැටයක් උඩ දාන්න පුළුවන් නම් අපි දන්නවා ධාතු කැටේ එක වැටෙන දිශ සම්භාවිතාව 1/6යි කියලා. හරිද? ඊට පස්සේ අපි ඊළඟට දෙක වැටෙන දිශ සම්භාවිතාව 1/6 කියලා අපි දන්නවා. අන්න ඒ වගේ අපි outcome ටිකක් දන්නවා අන්තිමට කරන. ඒ වගේම අපි මේ outcome ටික ඔක්කොම එක සමානයි. probabilities ටික එක සමානයි. හරිද? 1/6 තමයි ඔක්කොන්ට මෙන්න. අන්න ඒ වගේ experiment ඉස්ස දන්න තමයි මෙන්න මේ discrete uniform distribution කියන එක අපි යොදාගන්නේ. හරිද? ඒකින්ද මෙතන බලන්න අනිවාර්යෙන් මේ ක්‍රමය යටතේ අපි මොකක් හරි විසඳන්න ඕන නම් මේ අපි අනිවාර්යෙන් equal like වෙන්න ඕන අපේ එක්ස්පෙරිමන්ට් එක. හරිද? ඒ කියන්නේ අපේ probabilities ටික සමාන වෙන්න ඕන. නැත්නම් 1/6 වගේ අන්න එහෙම එන්නම ඕනේ. හරි අපිට තියෙනවා අපේ ටියුට් එකේ පොඩි PS ප්‍රකාශනයක් දීලා තියෙනවා මේ වගේ. මම හිතන පේනවා ඇති කියලා PS එකට n කියලා තියෙනවා මෙතන බිංදුව otherwise මෙතන s සමානයි 1 2 3 කියලා දීලා තියෙනවා හරිද එතකොට ඔයගොල්ලෝ දැන් තේරුණා ඇති මෙන්න මේකේ තේරුම මොකද්ද මේ කියන්නේ කියලා අපි දැන් කලින් කතා කරා අනිවාර්යෙන් මේ එක්ස්පෙරිමන්ට් එකක් කරා නම් මේකේ equal like වෙන්න ඕනේ කියලා equal like කියලා කියන්නේ අපි මම කිව්වා දැන් අපි ධාතු කැටයක් නම් 1/6 කියලා ඔක්කොමන්ට වෙන්න ඕන කියලා කිව්වනේ. හරිද? අන්න ඒක තමයි ඒක අඟවන්න තමයි මෙතන මේ 1/n කියලා තියෙන්නේ. ඒ කියන්නේ 1/6 වගේ අඟ වෙන්න ඕන හින්දා තමයි මෙතන මේ PS යටතේ 1/n කියලා මෙතන තියෙන්නේ. හරිද? අපිට මෙතන කතා කරන්න තියෙනවා මෙන්න මේ වගේ එන ෆන්ක්ෂන් එකක අපිට කතා කරන්න තියෙනවා ex එක කතා කරන්න තියෙනවා අපිට y එක කතා කරන්න තියෙනවා අපිට ඔන්න ඒ ටික කතා කරන්න තියෙනවා. හරිද? අපි දැන් ඒ ටික කතා කරන්නේ කොහොමද? ඒ ටික එන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හරිද? ඔයාලට මතක ඇති මම කලින් ලෙසන් එකේ නැත්තම් ස්ටැට් chapter 2 එකේදී කිව්වා ES හොයන විදිහ. ES අපි සාමාන්‍යයෙන් හොයන මේන්ම සමීකරණය තමයි අපි discrete අනුව නම් අපි discrete මෙහෙම සිග්මා ලකුණ ගන්නවා. අනිවාර්යෙන් ES නම් අනිවාර්යෙන් මුලින් අපි S එකක් දාලා තමයි පටන් ගන්නෙ. px. කොහොම තමයි අපේ ES හොයන සූත්‍රය. හරිද? වා හොයන්න අපි දන්නවා. වා හොයන්න නම් අපිට ES වර්ග හොයාගන්න වෙනවා. ES වර්ග හොයාගෙන ES ගේ සම්පූර්ණ වර්ගෙන් අඩු කරනවා. හරිද? එතකොට අපිට වා හොයන්න අපිට ES ට අමතරව අපිට ES වර්ග හොයාගන්නත් සිද්ධ වෙනවා. හරිද? ඒක තමයි පොඩි සමරිය. අපි දැන් මේකට මෙන්න මේක යොදලා අපි අර ටියුට් එකේ තියෙන මෙන්න මේ ගණන් ටික උත්තර එන විදිහ දැන් අපි බලමු. හරිද? අපිට මුලින්ම හොයන්න තියෙන්නේ ES අපේ PS කියන PS තමයි 1/n කියලා කියන්නේ. එතකොට අපි මං කිව්ව පටන් ගද්දිම අපි ES නිසා අනිවාර්යෙන් S එකක් දාගන්න ඕනේ කියලා. එතකොට PS කියලා කියන්නේ 1/n. හරිද? අපේ සීමාව වෙන්නේ සීමාව කියන්නේ මෙතන 1 i සමාන 1 ඉඳන් n දක්වා තමයි අපි ගන්නෙ. හරිද? එතකොට මෙතන බලන්න i ට අපි 1 දැම්මන් පස්සේ 1 ගුණ කිරීම 1/n. ඊට පස්සේ 2 ගුණ කිරීම 1/n. 3 ගුණ කිරීම 1/n. අපි ඩොට් 3ක් දාලා n ගුණ කිරීම 1/n කියලා අපි මෙහෙම ලියනවා. හරිද? ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන තියෙන සමාන්තර ශ්‍රේණියක් කියලා. අපි සමාන්තර ශ්‍රේණිය වල
දැන් මෙතන තියෙන්නේ අපි පද ගොඩක එකතුවක් නේ මෙතන තියෙන්නේ. ඒක හින්දා අපි කරන්න කෙලින්ම සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව ගන්න තමයි අපි දැන් යන්නේ. හරිද? සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව ගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මේ තියෙන පළවෙනි ක්‍රමය, මේ තියෙන දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයෙන් යනවා නම් අනිවාර්යෙන් මේ දෙක අතර අනුපාතයේ වෙනස හොයාගෙන තියෙන්න ඕනේ. හැබැයි මේ ගාන අනුව නම් අපි මේ ගානේ පළවෙනි පදයක් දන්නවා, ඒ වගේම අවසාන පදයක් දන්න නිසා අපි යනවා මෙන්න මේ දෙවෙනි ක්‍රමයට මෙන්න මේකේ එකතුව හොයන්න. හරිද? එතකොට මම මෙන්න මේ ES කියන එක ගන්නවා කෙලින් මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ එකතුවෙන්. හරිද? එතකොට මේකේ පද ගාන තමයි මුලින් අහන්නේ. n කියලා කියන්නේ පද ගාන. මේකේ පද ගාන තියෙනවා කැපිටල් N ප්‍රමාණයක්. හරිද? පද කැපිටල් N ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක දෙකෙන් බෙදනවා. A කියලා කියන්නේ අපේ මුල් පදය. ඒ කියන්නේ 1 යට n. L කියලා කියන්නේ අපේ අන්තිම පදය. නැත්තම් n යට n. n යට n කියලා කියන්නේ 1යි. n බෙදීම 2යි. 1 යට n 1 කියලා එකක් වෙනවා. මෙතන n පොදු හරය ගත්තාන් පස්සේ මෙහෙම එනවා 1 ධන n කියලා උත්තරයක් එනවා. මේකට මේ කැපුණාන් පස්සේ අපිට පුළුවන් 1 ධන n බෙදීම 2 කියලා මෙහෙම ES ට උත්තරයක් ගන්න. හරිද? මේක ආවේ ඇයි කියලා ඔයගොල්ලෝ දැන් තේරෙනවා. දැන් මම කියන්නේ equal like වෙන්න ඕන කියලා. equal like නම් අනිවාර්යෙන් probabilities ඔක්කොම 1 යට n 1 යට n කියලා ඔක්කොම එන්න ඕනේ නේද? තමයි මෙතන මේ මෙහෙම අපි PS ට අරගෙන තියෙන්නේ. ඉතින් දැන් තේරෙනවා ES ආව හැටි ඔයගොල්ලන්ට. අපි දැන් බලමු YS එන හැටි. YS එන්න නම් මම කිව්වා YS හොයන්න නම් අපිට අනිවාර්යෙන් ES වර්ග හොයාගන්න ඕනේ කියලා. හරිද? දැන් අපි ES වර්ගව හොයමු. අපි සිග්මා ලකුණ දානවා. ES වර්ග අපි කලින් ලෙසන් එකේ කතා කරා. අපි මෙහෙම S ගේ වර්ගය හොයනවා නම් අපි කෙලින් මෙතන පටන් ගද්දිම S ගේ වර්ග දාලා තමයි පටන් ගන්න. px. හරිද? i සමානයි 1 ඉඳන් n දක්වා තමයි අපිට තියෙන්නේ. හරිද? එතකොට අපි n i සමානයි 1 s වර්ග ps කියලා කියන අපි දන්නවා 1 යට n කියලා. හරිද? එතකොට අපි මෙතන මේක ප්‍රසාරණය කරලා අපි ලිව්වන් පස්සේ i ට 1 දැම්මන් පස්සේ 1 ගුණ කිරීම 1 යට n. ඊට පස්සේ එන්නේ i ට 2 දැම්මන් පස්සේ 2 වර්ග 4යි. 4 ගුණ කිරීම 1 යට n. මෙතන 9 ගුණ කිරීම 1 යට n. මම 33ක් දාලා මම ලියන ඊළඟට n වර්ග ගුණ කිරීම 1 යට n කියලා. හරිද? ඊට පස්සේ දැන් මෙතන බලන්න අපි මේ 1 යට n කියන එක පොදු ඉස්සරහට අරගන්නවා. ඊට පස්සේ මෙතන 1 ධන 4 ධන 9 මෙහෙම දාලා n වර්ග කියලා මම ඔහම දානවා. හරිද? දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ වෙනම ශ්‍රේණියක්. හරිද? එතකොට මෙතන තියෙන්නේ 1 එකතු කිරීම 4 එකතු කිරීම 9 අන්න දැක්ක වර්ග පදවල එකතුවක්නේ මෙතන තියෙන්නේ. වර්ග පදවල එකතුවක් තමයි මෙතන තියෙන්නේ. 1 4 9 16 25 අන්න ඒ වගේ වර්ග පදවල එකතුවක් තමයි මෙතන තියෙන්නේ. හරිද? අපි අන්න ඒ වර්ග පදවල එකතුව ගන්න තව සමීකරණයක් තියෙනවා. හරිද? වර්ග පදවල සමීකරණ ගන්න මෙන්න මේ විදිහට n ගුණ කිරීම n ධන 1 2n ධන 1 බෙදීම 6. හරිද? වර්ග පදවල අපි එකතුව ගන්න මෙන්න මේ සමීකරණ යූස් කරලා මේ සමීකරණ අපි A level අපි ඉගෙනගෙන තියෙනවා. හරිද? එතකොට අපිට මේ වර්ග පදවල එකතුව මෙන්න මේ සමීකරණයෙන් එන හින්දා අපිට පුළුවන් කෙලින්ම මෙන්න මේ වරහන වෙනුවට තනිකරම අන්නේ වර්ග පද වල එකතුව කියන මෙන්න මේ සූත්‍රය මෙතෙන්ට දාන්න. එතකොට අපි මෙතන එනවා n එනවා n ධන 1 එනවා 2n ධන 1 එනවා හරයට 6 කියලා එනවා. මේ n ට මේ n කැපෙනවා. එතකොට අපිට උත්තරේ එන්නේ n ධන 1 2n ධන 1 බෙදීම 6 කියලා. මේ ආය මොකද්ද? EX වර්ග. අපිට අහන්නේ ES වර්ග නේ අපෙන් අහන්නේ y1. හරිද? අපි දැන් y1 හොයන්න යනවා. ys කියලා කියන්නේ EX වර්ග අඩු කිරීම ES ගේ සම්පූර්ණ වර්ග. අපි දැන් ES වර්ග හොයාගත්තා. ES වර්ග කියලා කියන්නේ n ධන 1 2n ධන 1 බෙදීම 6. හරිද? අපි ES කියලා කියන්නේ මෙන්න මෙයාට. එයාගේ අපි වර්ගය ගන්න ඕනේ. 1 ධන n බෙදීම 2 සම්පූර්ණ වර්ගය ගන්න ඕනේ. හරිද? දැන් මේක සුළු කරමු. n ධන 1 තියෙනවා. 2n ධන 1 තියෙනවා 6 තියෙනවා. මෙතෙන්ට එන්න එතකොට 1 2n n වර්ග යට තියෙන 4. හරිද? පොදු හරයක් ගන්න පොදු හරයන 12 කියලා. පොදු හරය 12 යන නම් මෙයාගේ උඩ පද සම්පූර්ණ දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඒකින්ද බලන්න 2 එනුයි 2n අර දෙකත් එක්ක මේ ගුණ වුණාන් පස්සේ 4n වර්ග වෙනවා. එතකොට n වලින් තියෙනවා n සහ 2n 3n තියෙනවා 3n කියන එකත් අර දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට 6n වෙනවා. එක්වරක් එක 1යි අර 3යි මෙතනට 3 එන්න ඕනේ. ඊට පස්සේ බලන්න මෙතන ඍණ 1 තියෙනවා. මෙතන 4
12 වෙන්න නම් මේ සම්පූර්ණ පදේ උඩ එක 3ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට මෙතන ඍණ 3 වෙනවා. චුට්ටක් ඉන්න. මෙතන 2 එන්න ඕනේ sorry. මොකද මෙතන එක් වරක් එක එකයිනේ අපි එක ගුණ වෙන්න දෙකෙන්නේ. මොකද 6 12 වෙන නම් මේක දෙකෙන් ගුණ වෙන්න ඕනේ. උඩ ඒවත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට එක දෙකෙන් ගුණ වුණාන් පස්සේ මෙතන 2 එන්න ඕනේ. හරිද? එතකොට මෙතන බලන්න. මෙතන 3ෙන් ගුණ වෙන්න ඕනේ මේ ඔක්කොම ටික. එතකොට ඍණ 3 එනවා. මෙතන ඍණ 6යි n එනවා. මෙතන ඍණ 3යි n වර්ග එනවා. එතකොට බලන්න මේ 6යි n ට මේ 6යි n කැපෙනවා. එතකොට 4යි n වර්ගයෙන් 3යි n වර්ග ගියන් පස්සේ n වර්ග කියලා එකක් එනවා. මෙතන ඍණ 1 කියලා එකක් එනවා. යට 12 කියලා එකක් එනවා. බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ තියනවා එහෙම එකක්. ඔයාලට දැන් තේරෙන්නේ නැති කොහමද මේ වායක ගණනය කරේ කියලා. මේක එන්නේ එහෙමයි. ඔයාලා මතක තියාගන්න මෙන්න මේ කැලල මතක තියාගත්තා නම් හරි. මේ කැලල මතක තියාගන්න ඔයගොල්ලෝ තියරිය මතක තියාගන්න. අපි මේ ඩිස්ක්‍රීට් යුනිෆෝම් එක අපි යූස් කරන්නේ equal like ඒවට විතරයි. එතකොට ඔයාලට පුළුවන් කෙලින් මෙන්න මේක හිතාගෙන මේ වගේ ගාන හදාගෙන යන්න. හරිද? අපි යන් දැන් මොමන්ට් ජෙනරේටින් ෆන්ක්ෂන් එකේ මෙන්න මේ උත්තරය ගන්න. ඒක ලොකු දෙයක් නැහැ. අපි දන්නවා මොමන්ට් ජෙනරේටින් ෆන්ක්ෂන් එකේදී අපි MST කියලා ගන්නවා. MST අපි මේක කොහොමද ලියන්නේ? මේක ලියන්න මෙහෙමයි. අපි සිග්මා ලකුණ ගන්නවා. හරිද? අපි මොමන්ට් ජෙනරේටින් වලදී අපි ETS කියලා පදයක් අපි අතෙන් දානවා. දාලා තමයි අපි PS කියන එක නම ගන්නෙ. හරිද? ETS කියලා පදයක් දානවා. PS කියලා පදයක් දානවා. අපි එහෙම තමයි මෙන්න මේක අපි යූස් කරන්නේ. හරිද? දැන් අපි බලමු මෙතනට අපේ සමීකරණේ දාලා මේ අපේ විස්තර ටික දාලා බලමු. i සමානයි 1 ඉඳන් n දක්වා තියෙනවා. ETS තියෙනවා. PS කියලා කියන්නේ 1 යට n. හරිද? අපි දැන් කෙලින් මෙන්න මේකට අපේ අගයන් ටික ආදේශ කරමු. හරිද? එතකොට s කියන්නේ 1යි. එතකොට 1 යට n ET1. ඊළඟට 1 යට n ET2. 1 යට n ET3. මම මෙහෙම දාලා 1 යට n ETn කියලා මම ඔහම ලියා ගන්නවා. හරිද? මම මේකේ 1 යට n පොදු නිසා මම එළියට ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ ET E2යි T E3යි T ENT. අන්න ඔක තමයි අපිට එන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? මොන වගේ ශ්‍රේණියක්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක්. ඇයි ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ? හරිද? මේ හැම පදයක්ම අපි e ගෙන් ගුණ වෙලා නේද තියෙන්නේ. හරිද? et තව e එකකින් ගුණ වුණාන් පස්සේ e ගේ 2t හැදෙනවා. නේද? අපි දන්නවා et තියනවා ඒක ගුණ වෙනවා e ගේ තව e එකකින්. එතකොට මේක මොකක්ද වෙන්නේ? et 2t වෙනවානේ. sorry et දෙකක් ගුණ වුණාන් පස්සේ තමයි e 2t හැදෙන්නේ. හරිද? e 2t ට තව et එකක් එකතු වුණාන් පස්සේ තමයි e 3t හැදෙන්නේ. හරිද? ඒ වගේ තමයි මෙතන හැදෙන්නේ. එතකොට මේ තියෙන්නේ තනිකරම ගුණෝත්තර ශ්‍රේණිය. හරිද? එතකොට ගුණෝත්තර ශ්‍රේණියක ඔයගොල්ලන්ට පදවල එකතු වෙන ක්‍රමයක් තියෙනවා. මේ තියෙන ක්‍රමය අපි a කියලා කියන්නේ ප්‍රථම පදය. පද ගණනට අපි n කියලා කියනවා. අනුපාතයට අපි r කියලා කියනවා. කොච්චර අනුපාතකින්ද මේක තියෙන්නේ කියන එක තමයි r කියලා කියන්නේ. හරිද? එතකොට අපේ ගානේ දීලා තියෙන විදිහට ගත්තොත් ගානේ අපි මුලින් 1 කියන එක තමයි වරහන් ඇතුලේ මෙහෙම අරගෙන තියෙන්නේ. ඒකින්ද මම මේකට යූස් කරන්නේ මෙන්න මේ සමීකරණ තමයි මම මේකට යූස් කරන්නේ. එතකොට මම මෙන්න මේ MST කියන එක ලියනවා. එකයට එන්න හැම තියෙනවා. අපිට ඕන මේ ටිකට ලියා ගන්නනේ එකක්. ඒක හින්දා මම කෙලින් මෙන්න මේ සමීකරණ අපි යූස් කරනවා. හරි බලමු. A කියලා කියන්නේ පළවෙනි පදය. පළවෙනි පදේ ET. ඊට පස්සේ එක තියෙනවා එක ඍණ R කියලා කියන්නේ අනුපාතය කියලා කිව්වා මම. R කියලා කියන අනුපාතය නම් අපි මේක අනුපාත වෙන්නේ ET. හරිද? ET තමයි අනුපාතය. ET ගෙන් තමයි හැම එකම ගුණ වීගෙන යන්නේ. ඒක හින්දා මම එක තියනවා ET n කියලා කියන්නේ පද ගන්න. අපේ පද ඔක්කොම n ප්‍රමාණයක්, කැපිටල් n ප්‍රමාණයක් තියෙන. හින්දා මම මෙතන මේ T කැපිටල් N කියලා දා ගන්නවා. ඊට පස්සේ බෙදීම එක ඍණ R. එක ඍණ R කියලා කියන්නේ මම පොදු අනුපාතයේ ET වෙනවා. ET කියලා මම මෙහෙම දානවා. ඉතින් බලන්න කෙලින්ම අපේ උත්තරය ඇවිල්ලා තියෙනවා. ET වතාවක් එක ඍණ ET කැපිටල් N බෙදීම එක ඍණ ET. ඔන්නෝම තමයි අපේ MST එක හැදෙන්නේ. හරිද? සරල දෙයක්. ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මෙන්න මේ සමීකරණ ටික.
ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක පදවල එකතු හොයන්න මොන සමීකරණයෙන්ද? ගුණෝත්තර ශ්‍රේණියක පදවල එකතු හොයන්න මොන සමීකරණයෙන්ද? වර්ග පදවල එකතු හොයන්න මොන සමීකරණයෙන්ද කියලා අන්න ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න ඕනේ. කොහොම හරි යුනිෆෝම් එක අපි යූස් කරන්නේ equal like event වලට විතරමයි. හරිද? ඒක මතක තියාගන්න. ඒක නිසා තමයි අපි මෙහෙම එකයට n කියලා එකක් අපි මෙතනට දාගන්නේ ඒකයි. equal like නම් අනිවාර්යෙන් හැම probability එකක්ම එකයට n එකයට n එකයට n වෙන්නම ඕන නිසා තමයි අපි මෙහෙම ps වෙනුවට එකයට n කියන එකක් අපි මෙතන දාගන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. අපි දැන් කෙලින්ම යම් බර්නිව් වලට මට ගොඩක් විස්තර කරන්න වෙලාවක් නැහැ. මොකද තව වැඩ ටිකක් තියෙනවා කරන්න. ගණන් හදන්න නම් වෙලාවක් නැති. ඔයගොල්ලෝ මේක කරලා චුට්ටක් ගණන් දෙක තුනක් හදන්න try කරන්න උපරිම. ඉතින් කොහොම හරි ඔක තමයි අපේ discrete uniform distribution එක. අපි යන් කෙලින් බර්නිව් වලට. බර්නිව් වල ලොකු දෙයක් නැහැ. පට්ටම ලේසි තියටි කැලලක් තියෙන බර්නිව් වල. බර්නිව් සහ බයිනෝමියල් කියන්නේ තනිකරම එකම කුලකයේ දෙකක් වගේ. හරිද? ඒ කියන්නේ මේක තනි යුනිට් එකක් නම් බර්නිව්ලි කියන්නේ තනි යුනිට් එකක් නම් අන්න ඒ යුනිට් ගොඩක එකතුවක් තමයි බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ දෙකම එක වගේ යන්නේ. හිමීට තේරුම් ගමු මොකද්ද මේ බර්නෝලි ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ කියලා. හරි. අපිට තියෙන්නේ බර්නිව්ලි කතා කරන්න බර්නිව්ලි ඩිස්ට්‍රිබියුෂන් එක. බර්නිව්ලි කියලා දැක්කම බය වෙන්න එපා. මේක කියන අමාරු එකක් වෙන්නේ නැති බර්නිව්ලි බයිනෝමියල් කියන්නේ. එහෙම ලොකු අමාරුවක් නැහැ ඇත්තටම. අර බයිනෝමියල් වල නම් පොඩ්ඩක් අර ඒකේ තියෙන ප්‍රස්තාර ඒකේ අර වගු වගේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒක දැක්කම පස්සේ නම් ගොඩක් හරියට බය වෙන්නේ නැති, බය හිතෙන්නේ නැති. මොකද්ද මේ කියන්නේ කියලා. ලොකු දෙයක් නෑ. හිමීට තේරුම් ගන්න. මොකද බයිනෝමියල් තේරුම් ගන්න නම් අනිවාර්යෙන් බර්නිවල් එක තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒකින්ද බර්නිවල් එක හරියට ඔයගොල්ලෝ අහගන්න. හරිද? අපි බර්නිවල් කියන එක යූස් කරන්නේ සාමාන්‍ය. අපි දැන් කලින් කතා කරා අපි යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක අපි යූස් කරේ equal like තියෙන equal like කියවට තමයි අපි කලින් බර්නිවල් යුනිෆෝම් එක අපි යූස් කරේ කියලා අපි දැන් කලින් කතා කරා. හරිද? අපි බර්නිවල් යූස් කරන්නේ බර්නිවල් යූස් කරනත් අපිට වෙන්න ඕනේ තත්ත්ව දෙකක් තියෙනවා. ඒ තත්ත්ව දෙක සම්පූර්ණ කරනවා නම් විතරයි අපි බර්නිවල් යූස් කරන්නේ. පළවෙනි තත්ත්වය තමයි අපි යන්නේ බර්නිවල් කියන ඒ බර්නිවල් අපි කරන එක්ස්පෙරිමන්ට් එක ට්‍රයල් එකක් කරලා තියෙනවා. එක ට්‍රයල් එකක් විතරයි කරන්න ඕනේ. ඒක ට්‍රයල් එක. නැත්නම් එකපාරක් විතරක් කරන එක්ස්පෙරිමන්ට් එකක් වෙන්නත් ඕනේ. දෙවෙනි තත්ත්වය තමයි ඒකේ අවුට්කම් තියෙන්න පුළුවන් දෙකක් විතරයි. අවුට්කම් දෙකක් තියෙන එකපාරක් විතරක් කරන අන්න ඒ වගේ එක්ස්පෙරිමන්ට් වලට තමයි අපි මෙන්න මේ බර්නිවල් ඩිස්ට්‍රිබියුෂන් කියන එක අපි යූස් කරන්නේ. මොනවාද ඒ වගේ තියෙන එක්ස්පෙරිමන්ට්? අපි උදාහරණයක් ගත්තොත් අපි කාසියක් ගත්තොත් කාසියක් අපි එකපාරක් උඩ දැම්මන් පස්සේ අපිට එන්න පුළුවන් අවුට්කම් කීයද? දෙකයිනේ. එක්ක හෙඩ් එක්ක ටේල්. හරිද? අන්න ඒ වගේ එක ට්‍රයල් එකක් කරලා අපිට අවුට්කම් දෙකක් විතරක් හම්බෙන එක්ස්පෙරිමන්ට් වලට විතරයි මෙන්න මේ බර්නිවල් ඩිස්ට්‍රිබියුෂන් එක අපි යූස් කරන්නේ. හරිද? ගොඩක් ලේසි. අපි දැන් හිතමු equal like වෙන්න ඕනේ නෑ. equal like වෙන්න ඕනේ නෑ. එහෙම එකක් නෑ මේකෙදී. මේකේ අනිවාර්යෙන් අවුට්කම් දෙකක් තියෙන්න ඕනේ. ඒ වගේම එක ට්‍රයල් එක එකපාරක් කරලා තියෙන්න ඕනේ. අපි හිතමු කාඩ් එකක් අපි මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් ගමු. මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරගෙන අපි ඒක එක්ස්පෙරිමන්ට් එක එකපාරයි කරන්නේ. හරිද? ඒකේ එන්න පුළුවන් අවුට්කම් AB කියලා හිතමුකෝ. AB කියලා අවුට්කම් දෙකක් අපිට එනවා. හරිද? ඒගේ අවුට්කම් එක 10 7ට 10 නම් 7 බෙදීම 10 නම් අනිවාර්යෙන් අනිත් එක B කියන එක 3ට 10 වෙන්නම ඕනේ. මොකද මං කියවන අවුට්කම් දෙකයි තියෙන්න පුළුවන් කියලා. අවුට්කම් දෙකයිනේ තියෙන්න පුළුවන්. හරිද? අවුට්කම් දෙකයි නම් තියෙන්න පුළුවන්. හරිද? අවුට්කම් දෙකක් කියලා කියන්නේ සාම්පල් ස්පේස් එකේ තියෙන්නේ අවයව දෙකක් විතරයි. අපි කලින් කතා කරා PS කියන්නේ කීයද? 1යි කියලා. P නැත්නම් probability of sample space කියලා කියන්නේ අපි 1යි කියලා කතා කරා. අනිවාර්යෙන් එහෙනම් 10ට 7 නම් එකක probability එක අනිවාර්යෙන් අනිත් එකේ එක ඍණ 10 7 එක ඍණ 7 බෙදීම 10 වෙන්නම ඕනේ. නැත්නම් 3 බෙදීම 10 වෙන්නම ඕනේ. හරිද? ඒක හින්දා මේ වගේ තියෙන එක්ස්පෙරිමන්ට් එක අපිට ලේසියන් probabilities මොනවද කියලා ගණනය කරගන්න පුළුවන්. මොකද එකක් දන්නවා නම් අපිට අනිත් එක කෙලින්ම එක ඍණ අන්න එයාගේ කියලා දාලා අපිට අනිත් අවුට්කම් එකේ probability එක අපිට ගන්න පුළුවන්. ඒක හින්දා මේ බර්නිවල් කියන එක මාරම ලේසි ලොකු දෙයක් ඇත්තෙම නෑ. අපිට පුළුවන් නම් එකක probability එකක් හොයාගන්න අනිත් එකේ probability අපිට කෙලින්ම කියන්න පුළුවන්. මොකද අවුට්කම් දෙකක් විතරයි මෙන්න මේ බර්නිවල් යටතේ අපි කතා කරන්නේ. හරිද? එතකොට අපි ගත්තොත් දැන් මේ වගේ එකක අපි ES හොයන්න ඕනේ. S නැත්තම් variance එක අපි හොයන්න ඕනේ. කොහොමද අපි ඒව හොයන්නේ? මාරම ලේසි. අපි දැන් හිතමු අපිට මේකම ගමුකෝ. හරිද? අපේ මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ඒකේ A ලැබෙන්න තියෙන සම්භාවිතාවය 7 බෙදීම 10යි. B ලැබෙන්න තියෙන සම්භාවිතාවය 3 බෙදීම 10යි. ඔහොම හිතමු.
හරිද? එතකොට අපි ES කියලා ගන්නේ මෙන්න මේ වැඩි probability අගය තමයි අපි ES කියලා use කරන්නේ. නැත්නම් 7 බෙදීම 10 කියන එක 3 බෙදීම 10ට වඩා ලොකුයිනේ. ඒක හින්දා අපි ES කියලා ගන්නේ මෙන්න මේ 7 බෙදීම 10. හරිද? ඒ කියන්නේ probabilities දෙකක් අපිට තියෙනවා. අන්න ඒ probabilities දෙකෙන් ලොකුම probability එක තමයි මෙතන ES විදිහට අපි use කරන්නේ. ඊට පස්සේ YS කියලා කියන්නේ මොකද්ද? YS කියලා කියන්නේ මෙන්න මේ probability දෙකේ ගුණිතය. probability දෙකේ ගුණිතෙන් එනවා. probability දෙකයිනේ තියෙන්න පුළුවන්. අය outcome දෙකක් හින්දා probabilities දෙකක් විතරයි තියෙන්න පුළුවන්. අන්න ඒක හින්දා probabilities වල ගුණිතෙන් අපිට පුළුවන් කෙලින්ම YS අගය ගණනය කරන්න. හරිද? මෙතන බලන්න. මෙතන බලන්නකෝ. මේ තියෙන්නේ YS නේ නැත්නම් මේ තියෙන variance එකනේ. variance එක අරගෙන තියෙන්නේ කොහොමද? P ගුණ කිරීම 1 ඍණ P කියලා තමයි මෙතන අරගෙන තියෙන්නේ. නැත්තම් 7 යට 10 ගුණ කිරීම 3 යට 10. කොහොම තමයි variance එක අරගෙන තියෙන්නේ. හරි ඉතින් සරල දෙයක්. බර්නීලි කියන්නේ ඔච්චරයි. බර්නීලි ඇත්තට තියෙන්නේ මෙච්චරයි. ඒ කියන්නේ එක ට්‍රයල් එකක් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. එකපාරක් කරලා outcome දෙකක් වෙනවා නම් අපි ඒකට බර්නීලි කියලා කියනවා. ඕක මතක තියාගන්න. ඉතින් ඕක තමයි මෙන්න මේ බර්නීලි කියලා කියන්නේ. දැන් මම කලින් කතා කරා බයිනෝමියල් කියලා කියන්නේත් මේකම එක කොටසක් කියලා. මොකක්ද වෙනස කියලා දැන් බලමු. අපි බර්නීලි වල කියන්නේ එකපාරක් ට්‍රයල් එක කරනවා කියලානේ. එකපාරක් තමයි අපි මේ ට්‍රයල් එක කරන්නේ බර්නීලි වල. හරිද? එකපාරක් තමයි මේ ට්‍රයල් එක කරන්නේ බර්නීලි වල. බයිනෝමියල් වල මොකද වෙන්නේ? බයිනෝමියල් වල අපි n ප්‍රමාණයක් ට්‍රයල් කරනවා. හරිද? බයිනෝමියල් වල n ප්‍රමාණයක් ට්‍රයල් කරනවා. අර වගේම තමයි outcome දෙකයි තියෙන්න පුළුවන්. හරිද? outcome දෙකයි මේ එකපාරක් n ප්‍රමාණයක් අපි ට්‍රයල් එක කරනවා. outcome එකයි ගන්න එන්නේ. outcome දෙකයි එන්නේ. n ප්‍රමාණයක් ට්‍රයල් කරද්දී අපි ඒකට කියනවා බයිනෝමියල් කියලා. බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් කියලා කියනවා. n ප්‍රමාණයක් මෙන්න මේ එක්ස්පෙරිමන්ට් එක කරනවා නම්. ඉතින් ඔච්චර තමයි මේකේ වෙනස. දැන් තේරෙන්නේ නැති. අපි එතකොට දැන් ගත්තා. දැන් මේ මෙතන තියෙන පොඩි ඉක්වේෂන් එකක් මෙන්න මෙහෙම b වරහන් n p කියලා. n කියලා කියන්නේ number of trial. කොච්චර ට්‍රයල් ප්‍රමාණයක් කරනවද කියලා. හරිද? එතකොට p කියන්නේ probability කියන එක. එතකොට බලන්න number of trial කියන්නේ n නේ. හරිද? එතකොට දැන් මට කියන්න ඕගොල්ලෝ b වතාවක් 1 ඍණ p කියන්නේ මොන ෆන්ක්ෂන් එකටද? b වතාවක් b වරහන් 1, p කියන්නේ මොන ෆන්ක්ෂන් එකටද? මොකටද කියන්නේ? බර්නීලි වලට තමයි මෙන්න මේකේ බර්නීලි ගැන තමයි මේකේ කියන්නේ. මොකද අයි මං n කියලා කියන්නේ මොකද්ද කියලා මං කිව්වේ? n කියන්නේ number of trial නේ. හරිද? මෙතන මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම එකපාරක් විතරයි මෙන්න මේ trial එක කරන්නේ. නැත්තම් මේ experiment එක කරන්නේ එකපාරක් විතරයි. එහෙනම් එකපාරක් විතරක් ඒ experiment එක කරන අපි එකට මොකක් කියලාද කිව්වේ? බර්නීලි කියලා කියලා කිව්වේ. එතකොට b වතාවක් වරහන් ඇතුලේ 1, p කියලා කියන්නේ ඒක අයිති වෙන්නේ බර්නීලි වලට. හරිද? n වතාවක් කරන එක අහුවෙන්නේ බයිනෝමියල් වලට. ඉතින් ඔන්න ඔක තමයි වෙනස ඒ දෙකේ. ඒ දෙකේ වෙනස ඔයගොල්ලෝ තේරුම් ගන්න. හරිද? අපිට නම් ලොකු සමීකරණයක් කතා කරන්න. අපි මේක දැන් අපේ සමහර ගණන් වල තියෙන විදිහත් එක්ක ඔයගොල්ලන්ට චුට්ටක් එක පැටලෙන්න පුළුවන්. ඒකේ තියෙන වචන වල තේරුම් එහෙම අපි මෙහෙම ඉගෙන ගමු මේක. හරිද? අපි ගත්තොත් p capital S සමානයි simple S. හරිද? මේකේ එක තමයි n c x px 1 ඍණ p n ඍණ x. ඔහොම මතක තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පැටලෙන්නේ නැහැ. හරිද? අපි දැන් හිතුවොත් ඔන්න මොකක් හරි probability එකක් තියෙනවා. probability එක දැන් අපි හිතමු මොකක් හරි අපි experiment එකක් තියෙනවා. හරිද? experiment එකේ එන්න පුළුවන් අගයන් ටික අපි හිතමු s සමානයි 0 වෙන්න පුළුවන්. s සමානයි 1 එන්න පුළුවන්. s සමානයි 2 එන්න පුළුවන්. 3 4 එන්න පුළුවන් කියලා හිතන්නකෝ. හරිද? ඔහොම s සමානයි 0 මෙන්න වගේ අගයන් පරාසයක් එන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් කෙලින්ම මෙන්න මෙතන ps සමානයි 0 හොයාගන්න. ps සමානයි 1 හොයාගන්න. ඔන්න ඔය වගේ අපිට හැම හොයන්න පුළුවන්. අන්නේ හොයන සමීකරණය තමයි මෙන්න මේක. හරිද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ps සමානයි 0 ps සමානයි 1 අන්න ඒ වගේ ඒවා ඔයාලට හොයාගන්න පුළුවන්. එතකොට ඒ යටතේ අපිට හොයාගන්න පුළුවන් කෙලින්ම අර අපේ අහන සාමාන්‍ය ප්‍රශ්න අහන මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවානේ. මෙන්න මේ වගේ මෙහෙම ප්‍රශ්න
අපිට මෙන්න මේ වගේ ප්‍රශ්න කෙලින්ම මෙන්න මේ සමීකරණ යූස් කරලා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි අපිට පාඩමේ අපිට තියෙන ටේබල් එකක් දීලා අපි ටේබල් එකෙන් ලේසියෙන්ම හොයන්න පුළුවන්. දැන් හදිස්සියත් මෙහෙම සමීකරණයෙන් හොයන්න වගේ මොකක් හරි එකක් ඇහුවොත් ඉතින් ඔයගොල්ලෝ එක දැනගෙන ඉන්න ඕන හින්දා මම දැන් මේක කියන්නේ. හරිද? අපි දැන් මේ පද හඳුන්වමු. n කියලා කියන්නේ මෙතන n කියලා කියන්නේ number of trial ගන්න. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් මෙන්න මේ එක්ස්පෙරිමන්ට් එක කොච්චර ප්‍රමාණයක් කරනවද කියන එක තමයි මෙන්න මේ n කියන එකේ තේරුම. එතකොට n කියලා කියන්නේ number of trial. හරිද? ඊට පස්සේ s කියලා කියන්නේ අපි මෙන්න මේ හොයන එක තියනවානේ. p කීයද? ps ගේ කීයද? ps ගේ දෙක මොකක්ද? එකද හොයන්නේ. ps ගේ s සමානයි දෙකද හොයන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ එන අගේ තමයි මෙතන s ට අපි දාන්නේ. අපි දැම්මොත් එතනට අපි expected s කියලා දාමුකෝ. expected s. මේ es නෙවෙයි අපි es තමයි expected කියන්නේ es තමයි. මම මෙතන මේකේ තේරුම මම කියන්නේ දැන් අපිට ඕනේ s ගේ එක නම් හොයන්න. අපි මෙතනට දාන්න ඕනේ එක කියන එක තමයි මේකේ තේරුම. මෙහෙම හිතන්න එපා. s කියලා හිතන්නකෝ. නිකන් s කියලා හිතන්නකෝ. එතකොට හරිය. එතකොට අපිට s ගේ බිඳුව ඕන නම් මෙතනට අපි බිඳුව දානවා. තේරුණානේ? එහෙම තමයි අපි කරන්නේ. එතකොට p කියන්නේ මොකද්ද? p කියන්නේ probability එක. හරිද? අර කලින් ගානත් එක වාදී මෙතන පොඩි ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති සම්බන්ධයක් තියෙනවා කියලා. මෙතන තියෙනවා p, මෙතන තියෙන එක ඍණ p. හරිද? මම කියවනේ කලින් මේකේ බර්නීලි වලයි බයිනෝමියල් වලයි තියෙන එකම දෙයක් කියලා මම කියවනේ. හරිද? එතකොට මෙතන තියෙනෙත් අවුට්කම් දෙකක් විතරයි. ඒක හින්දා තමයි මෙතන p වතාවක් එක ඍණ p කියලා මෙතන දාලා තියෙන්නේ. හරිද? එතකොට අපි 10න් 7 නම් එන්නේ එකක probability එක. අනිත් එක අනිවාර්යෙන් 10 3 බෙදීම 10 එන්නම ඕනේ. හරිද? එතකොට මෙතෙන්ට එන්නේ 3 බෙදීම 10, මෙතෙන්ට එන්නේ 7 බෙදීම 10. අන්න ඒක තමයි මෙතන කතාව probability එක. හරිද? මුලින් අරගන්න ඕනේ probability එකේ s වතාවක් s ගේ බලය ගන්න ඕනේ. ඊට පස්සේ එක ඍණ p ගේ n ඍණ s වෙනි බලය අරගෙන තමයි මෙන්න මේ සමීකරණයෙන් අපි මෙන්න මේ ps සමානයි බිඳුව ps සමානයි 1 වගේ දේවල් අපි හොයාගන්නේ. ඉතින් ඕක තමයි සරල දේ. අපි දැන් බලමු පොඩ්ඩක් කොහොමද මේකේ අපි es හොයන්නේ කොහොමද? අපි ys හොයන්නේ කියලා කොහොමද කියලා අපි දැන් පොඩ්ඩක් බලමු. හරිද? අපි es හොයන්න ලේසි මේක. es හොයන්නේ n වතාවක් s ට. n වතාවක් s ගෙන් තමයි අපි es හොයන්නේ. හරිද? ඒ කියන්නේ අපි n කියලා කියන්නේ ට්‍රයල් ප්‍රමාණය. අපි සක්සස් ගන්න අපි number of success තමයි මේක දෙන්නේ. s කියලා කියන්නේ number of success කියන එක. අපි es හොයන්නේ n වතාවක් x ගෙන්. නැත්නම් මේක හොයන්න පුළුවන් අනිත් විදිය මොකද්ද? අපි දිගට හොයනකොට අපි දැන් අපිට මේක පෙන්වන්න කියලා කිව්වොත් අපි කොහොමද ඒක කරන්නේ? es හොයද්දි එතන අපි කලින් කිව්වා සිග්මා ලකුණ ගන්නවා. es හින්දා අපි මුලින් s එකක් දාලා පටන් ගන්න. අපි දැන් දානවා px කියලා. අන්න ඕකෙන් තමයි අපි හොයාගන්නේ. ඒකට මේක අපිට විසදලා අපිට මෙන්න මේ වගේ අගයක් උත්තරයක් ගන්නත් පුළුවන්. හරිද? ඒතකොට වා ගන්න කොහොමද? වා ගන්න මෙහෙමයි. වා කියන්නේ n වතාවක් p එක ඍණ p. කොහොම තමයි ගන්නෙ. කලින් වගේම අයියා මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ බර්නීලි වල වා එක ගන්න විදිහ. මම කලින් කතා කරා බර්නීලි වල වා එක ගන්නේ p වතාවක් එක ඍණ p කියලා. මේ තියෙන්නේ ඉතින් බර්නීලි වල වා එක ගන්න විදිහ. අන්න ඒ වා එක අරගෙන ඒ number of trial ගානෙන් ගුණ කරාන් පස්සේ අපිට කෙලින්ම බයිනෝමියල් වල වා x කියන එක අපිට ගණනය කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි සරල කතාව එන විදිහ. හරි අපිට තියෙන දැන් අර කොහොමද බයිනෝමියල් එක මේ ප්‍රස්ථාර නැත්තම් වගුවේ සීන් එක මොකද්ද කියලා අපි දැන් ඒක තමයි බලා ගන්න තියෙන්නේ. අපි ඒක චුට්ටක් බලමු. වගුවෙන් අපිට එන්නේ මතක තියාගන්න හොඳට. වගුවකින් අපිට එන්නේ px ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර විතරයි අපිට වගුවෙන් එන්නේ. හරිද? es කුඩා හෝ සමානයි s කියන ප්‍රශ්න වලට උත්තර විතරයි අපිට වගුවෙන් එන්නේ. ඒක හින්දා ඕගොල්ලන්ට අහන්නේ ps දෙක වගේ එකක් නම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා කොහොම හරි කරලා මෙන්න මේ ps දෙක කියන එක මෙන්න මේ தත්ත්වයට හරව ගන්න. නැත්තම් මෙන්න මේ ps කුඩා හෝ සමානයි s කියන தත්ත්වයට පත් කරගන්න වෙනවා ඕගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් හදා ගන්න නම්. එතකොට අපි කොහොමද මෙන්න මේ වගේ එකක් මේකට හරව ගන්නෙ? හරිද? අපි දැන් ඒක කතා කරමු. දැන් අපි මේක ගත්තොත් මෙතන s සමානයි කියලානේ තියෙන්නේ. අපිට පුළුවන් නම් ඔයාලට මේ සමීකරණ මම ලිව්වන් පස්සේ ඔයගොල්ලන්ට තේරෙවි.
හරිද? දැන් මේක තේරුම් ගන්නකො. හරිද? මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි probability එක 2 හා 2ට අඩු සෙට් එකේ. probability එක 2 හා 2ට අඩු සෙට් එකේ තමයි මෙන්න මේකේ තේරුම. මේකේ තේරුම මොකද්ද? probability එක 1 හා 1ට අඩු සෙට් එක. හරිද? 2 හා අඩු සෙට් එක. අපි දැන් මෙහෙම ඇන්දොත් මේ එකක් අපි 1 ඔහම දාමුකෝ. ඉන්න 1.1 2 ඔහම නිකන් දාමුකෝ. හරිද? මෙතනනේ තියෙන්නේ 2 හානේ. 2 හා අඩු සෙට් එකේනේ. 2 හා අඩු සෙට් එකේ තමයි මේකේ තේරුම. ඊට පස්සේ 1 හා අඩු සෙට් එකේ මේකනේ ඉන්නේ. හරිද? මම ඒක මෙහෙම දාන්නම්. 1 හා අඩු සෙට් එක. මෙහෙම. හරිද? මේ 2 හා අඩු සෙට් එකෙන් 1 හා අඩු සෙට් එක අඩු කරාන් පස්සේ මොකක්ද එන්නේ? 2නේ එන්නේ. හරිද? අන්න ඒ වගේ අපිට මේ වගේ එකක් ආවොත් අනිවාර්යෙන් වගුව හරහා ප්‍රස්ථාරය හරහා අපිට හොයන්න ඕන නම් අපේ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යෙන් මෙන්න මේ තියෙන මෙතඩ් එක මේක අපිට අනිවාර්යෙන් මෙන්න මේ මෙතඩ් එක දක්වා පත් කරගන්න අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට දැන් පුළුවන් මේක හොයන්න. අපිට දැන් මේ මෙතඩ් එකෙන් තියෙන මේක මේ 2 හා s සමානයි කුඩා හෝ සමාන 2. අර මෙතඩ් එකෙන් තියෙන හින්දා අපිට මේක හොයන්න පුළුවන් ප්‍රස්ථාරය. වගුවේ. මේකත් අපිට වගයෙන් හොයන්න පුළුවන්. එතකොට අපිට ඒ හොයපු වගයන් දෙක අඩු කරලා අපිට කෙලින්ම p සමානයි s කියන එක අපිට හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? අපි තව ඒ වගේ එකක් ගත්තොත් අපි හිතමු p s කුඩායි 3 ගමු. දැන් මෙතන කුඩා හෝ සමාන නෑ. මෙතන තියෙන්නේ කුඩා විතරයි. එතකොට මේක කොහොමද අපි කරන්නේ? හරිද? එතකොට මේකේ එන අගයන් ටික මොනවද කියන්නකෝ. මේකේ එන අගයන් ටික 2 1 බිංදුව වගේ වනේ. හරිද? 3 එන්නේ නැහැ. 2 1 බිංදුව වගේ යන්න මේකට එන්නේ s මේ එතකොට කොහොමද අපි ඒක හොයන්නේ? ඒක හොයන්නේ මෙහෙමයි. 3 අයිති වෙන්නේ නැහැ. හරිද? මේක හොයන්න කෙලින්ම p වතාවක් s කුඩා හෝ සමාන 2 කියන එකෙන් නෙමෙයිද? හරිද? මෙතන එතකොට දැන් s කුඩායි 3 කියලා කියන්නේ මෙන්න මේ අගය පරාසය. 2 1 බිංදුව කියන එක. එතකොට මේකෙත් ඒකම නේද දෙන්නේ. හරිද? මෙතන 2 හෝ 2ට අඩු. දෙකත් අයිති වෙනවා. 2ට අඩු ටිකත් අයිති වෙනවා. එතකොට අපිට පුළුවන් ps කුඩායි 3 කියන එක කෙලින්ම සමාන ගන්න p වතාවක් s කුඩා හෝ සමාන 2 කියලා ලියන්න අපිට පුළුවන්. එතකොට අපි දැන් අපිට පුළුවන් මෙන්න මේක අපිට වගුව හරහා මේක හොයන්න පුළුවන්. එතකොට අපිට කෙලින්ම මේකේ උත්තරය ලැබෙනවා. හරිද? ඒක හින්දා මම අනිවාර්යෙන් මතක තියාගන්න වගුවෙන් ගානක් හදන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙන්න මේ මෙතඩ් එකට හරව ගන්න ඕන. නැත්නම් ඔයාලට ඒ ගාන හදන්න බෑ. හරිද? ඊට පස්සේ අපි ගමු ඊළඟට මෙහෙම එකක් ආවදී. හරිද? අපි හිතමු s තියෙනවා 2 කියලා එකක් තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? මෙහෙම එකක් හොයන්න තියෙනවා. මේකේ තේරුම මොකද්ද? මෙහෙම ගමු. මේකේ තේරුම 2 3 4 දෙකත් අයිති මේ ටිකනේ. හරිද? අපි දැන් අපිට මම කලින් කතා කරා අපිට මේ වගේ ගානක් අපිට අනිවාර්යෙන් මේ ෆෝම් එකට හරව ගන්න ඕන කියලා මම කිව්වනේ. අනිත් පැත්තට එන විදිහට. හරිද? එතකොට අපිට මෙහෙම ලිව්වොත් හරියනවද? බලන්නකෝ තේරෙනවද කියලා. p ලියනවා මම. 1 ලියනවා sorry. 1 ලියලා 1 ඍණ p මම මෙහෙම ලියනවා. ඒක හරිද? හරිද? අපිට ඕනේ 2 හා 2ට වැඩි ටික හොයන්න. හරිද? 2 හා 2ට වැඩි ටික හොයන්නයි අපිට ඕනේ. එතකොට එන අගයන් ටික කියන්නකෝ. 2 3 4නේ. 2 3 4 ඔහොම නෙන්නේ. හරිද? එතකොට මේකේ දැන් අපිට ඕනේ අනිත් පැත්තට හරව ගන්න නම් දැන් මම කිව්වා දැන් අර අපි කිව්ව probabilities ඔක්කොංගෙම එකතු එක වෙන්න ඕනේ කියලාත් අපි කිව්වනේ. හරිද? අපිට පුළුවන් නම් මේකේ 1 හා 1ට අඩු ටික අරගෙන එකෙන් අඩු කරන්න. හරිද? ඒ කියන්නේ 1 බිංදුව වගේ එන probabilities ටික අරගෙන හරිද? මේකේ තේරුම මේකයි. මෙතින් මේ probabilities ටික ඒක අරගෙන අපිට එකෙන් අඩු කරොතින් අපිට එනව නේද 2 හා 2ට වැඩි ටික. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. හරිද? ඒකින්ද මෙන්න මේ වගේ එකක් ආවදී ps විශාලයි 2 වගේ එකක් ආවදී අපිට පුළුවන් මෙන්න මේ මෙතඩ් එක යූස් කරලා අර මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට හදාගෙන වගුව හරහා උත්තරේ අරගන්න. හරිද? අපි දැන් එතකොට මෙහෙම හදාගත්ත හින්දා අපි මේකේ උත්තරේ දන්නා හොයන විදිහ. හරිද? ඊට පස්සේ ඒකෙන් ඒක අඩු කරාන් පස්සේ අපිට කෙලින්ම මෙන්න මේ ps 2 කියන එකේ උත්තරේ අපිට ලැබෙනවා. ඉතින් කොහොම හරි මතක තියාගන්න ඕනේ වගුවෙන් ගානක් හදනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේ මෙතඩ් එකට ඕගොල්ලෝ හරව ගන්නම ඕනේ.
අරව ගත්තේ නැත්නම් ඔයාලට ඒ ගාන වගුව හරහා හදන්න බෑ. එතකොට ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මෙන්න මේ සමීකරණ යූස් කරලා හදන්න. හරිද? ඔක තමයි කතාව. අපි දැන් මේ මෙතන අපි ගත්තු මෙන්න මේ ගාන චුට්ටක් මම අර සමීකරණයෙන් කොහොමද දෙන්නේ කියලා චුට්ටක් කියා දෙන්නම්. PS දෙකනේ. හරිද? මේක එතකොට මේකනේ PS සමානයි 2. අපි යගේ පරාසය බිංදුව 1 2 3 කියලා හිතමුකෝ. හරිද? PS2 එකතු කිරීම PS1 එකතු කිරීම PS බිංදුව කියලා නෙන්නේ. හරිද? එතකොට අපිට සිද්ධ වෙනවා වෙන වෙනම හරිද? එකේදී කීයද එන්නේ? PS දෙකේ PS දෙකේදී කීයද එන උත්තරය? PS එකේදී එන උත්තරය මොකද්ද? PS බිංදුවේ එන උත්තරය මොකද්ද කියලා උත්තර තුනක් හොයාගෙන එකතු කරලා තමයි අපිට මෙන්න මේ සමීකරණය හරහා අපිට මෙන්න මේ වගේ උත්තරයක් ගන්න වෙන්නේ. ඊට වඩා ලේසි හැබැයි ඔයගොල්ලන්ට ප්‍රස්ථාරය හරහා හොයාගත්තොත් ප්‍රස්ථාරය හොයන්න මාරම ලේසි. ඒක චුට්ටක් ඉක්මනට බලාගෙන යමු. අපිට පේන්නේ විදිහ දන්නේ නැහැ. උපරිම උත්සාහ කරන්නම්. අපි කොහොම හරි අපෙන් අහනවා නම් හරි. මෙතන වන් එක දැන් පේනවා. ඔයගොල්ලෝට දැන් අපි මෙහෙමයක් අපි කතා කරානේ. B n p කියලා අපි n කියලා කියන්නේ අපි කලින් කතා කරා number of trial ගාන කියලා. අපිට අපේ දැන් අපි කරන මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් අපි කරන්නේ 5 වතාවක් නම්. දැන් මේ මම මේ පොඩි උදාහරණයක් මෙතන අරගෙන තියෙනවා. අපි මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ 5 වතාවක් නම් අපි වගුව අරගෙන වගුවේ අපි යනවා මෙන්න මේ n සමානයි 5 කියන සෙට් එකට අපි යනවා. හරිද? එතකොට මේකේ තේරුම n සමානයි 5 කියලා කියන්නේ අපි මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ 5 වතාවක් නම් හරිද? අපි තෝරන්නේ මෙන්න මේ n සමානයි 5 කියන ටික තමයි අපි තෝරගන්නේ. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් අපි මේක දීලා තියෙන probability. හරි එකක probability එක දීලා තියෙනවා. දැන් අපි මෙතන දන්නවා එකක probability එක 0.2යි නම් අනිවාර්යෙන් අනිත් එක කීයක් වෙන්න ඕනද? 0.8ක් වෙන්න ඕනනේ. දැන් තේරෙනවද? ඒ කියන්නේ බලන්න අපි කොහොමද අපි කතා කරන්නේ outcome දෙකයි කියලා කතා කරා. එකක අගය 7 8 10 නම් අනිත් එක 3 8 10 කියලා කතා කරා. එතකොට මෙතන තියෙන්නේ 0.2 නම් අනිවාර්යෙන් අනිත් එක 0.8 වෙන්න ඕනේ. හරි දැනට තියෙන මෙතන අපි 0.2 යන් හරිද? එතකොට අපි මුලින්ම කරන්න ඕනේ ට්‍රයල් ගාන කීයද කියලා මේ හොයාගන්න එක. ට්‍රයල් ගාන 5ක් නිසා මම පස්වෙනි තීරුවට යනවා. පස්වෙනි තීරුවට මම ගිහිල්ලා ඊට පස්සේ probability එක දීලා තියෙනවානේ 0.2යි කියලා. ඊට පස්සේ මම මෙන්න මේ 0.2 තීරුව හොයා ගන්නවා. ඉතින් එතකොට මෙන්න මේක තමයි මේ තීරුව. ඒකින්ද අපිට ගණන් හැදෙන්නේ මෙන්න මේ ටිකෙන් තමයි අපිට ගාන හැදෙන්නේ. මේකෙන් තමයි අපිට උත්තර ගන්න පුළුවන් මෙන්න මේ සෙට් එකෙන්. හරිද? අපි දැන් හිතුවොත් හරිද? අපිට දැන් ඕනේ හිතන්න අපිට ඕනේ PS කුඩා හෝ සමාන 3 නම් හරිද? අපිට ඕනේ PS කුඩා හෝ සමාන 3 නම් හරිම ලේසි. අපි කරන්නේ හරිද? PS සමානයි 3 නම් අපිට ඕනේ අපිට PS සමාන S කුඩා හෝ සමාන 3 නම් අපිට ඕනේ හරිම ලේසි. අපි මෙන්න මෙතන අපි තෝරගන්න. අපි හොයනවා තුන්වෙනි එක මොකක්ද? නැත්නම් R සමානයි කියලා තියෙන මෙතන S සමානයි වෙන්න ඕනේ. S සමානයි ගත්තොත් අපිට ලේසි හිතන්න. හරිද? එතකොට මෙතන R කියන්නේ S කියලා හිතා ගන්නකො. R සමාන S කියලා හිතා ගන්නකො. මෙන්න මේ S සමානයි 3 කියන එකට යනවා. 3 කියන එකේ ගිහිල්ලා අපි හොයනවා මොකද්ද මෙන්න මේ අගය කියලා. තියෙන්නේ 0.3 තියෙන්නේ 9යි 3යි 3. හරිද? ඉතින් අපිට ලේසියෙන් මෙන්න මේ සමීකරණ දාලා අපිට මෙන්න මේ අර වගුව යූස් කරලා අපිට ලේසියෙන්ම මෙන්න මේ අගය හොයාගන්න පුළුවන්. නැත්නම් අපිට සමීකරණ දාන්න නැතිනම් අපිට වෙනම NCR අරගෙන හරිද? ඊට පස්සේ මේක මෙහෙම ගුණ කිරීමක් කරලා මෙන්න මෙහෙම අපිට හොයන්න සිද්ධ වෙනවා. නමුත් ඔයගොල්ලන්ට පට්ට ලේසි මෙන්න මේ වගුව යූස් කරලා අපිට හොයාගන්න පුළුවන්. අපිට මුලින්ම ඕනේ වගුව හොයන්න නම් අනිවාර්යෙන් අපි number of trial ගන්න මුලින් දැනගෙන ඉන්න ඕනේ. number of trial ගන්න දන්නවනම් අපිට පුළුවන් ඒ තීරුවට යන්න, ඒ සෙට් එකට යන්න. ඒකෙන් අපි යූස් කරන probability එක කීයද කියලා අපිට බලන්න පුළුවන්. හරිද? probability එක එතකොට මෙතන මේ 0.2 කියලානවා. 0.2 නේ probability එක. එතකොට අපි මේකට යනවා. හරිද? එහෙම තමයි අපි ගාන කරගෙන යන්නේ. මම හිතනවා දැන් චුට්ටක් හරි තේරුණා කියලා මේ වගුවෙන් හොයන හැටි. ඉතින් ওই ටික තමයි තියරි. ඒක එතකොට දැන් අපි තව කොටසක් තියෙනවා. ඒකේ මේ ඔයගොල්ලන්ට
හදන්න කියලා පොඩි ගැන මේ අපිට මේකෙත් ES එක වායක ඒව හොයන්න තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ කරලා බලන්න. හරිද? ඒ කියන්නේ අපි දන්නවනේ දැන් අපි බර්නීලි වල නම් අපි කිව්වා සෝරි බර්නීලි නෙවෙයි යුනිෆෝම් එකේ නම් අපි කිව්වා එකයට n කියලා කිව්වනේ. යුනිෆෝම් වල එකයට n PS කියලා අපි ගත්තේ. PS කියලා ගත්තේ අපි එකයට n කියන එක. හරිද? අපි දැන් මේ බයිනෝමියල් මොකද්ද අපි ගන්නෙ? PS විදිහට අපි ගන්නෙ NCX PX එකරින P n රින x නේ අපි ගන්නෙ. PS වෙනුවට මේකනේ අපි ගන්නෙ. එතකොට ඔයගොල්ලෝ කරලා බලන්න. දැන් අපි කිව්වා expected value එක ගන්න නම් ES ගන්න නම් sigma දාලා අනිවාර්යෙන්ම මම මුලින් S එකක් දාලා PS නේ ගන්නෙ. එතකොට ES සමානයි sigma S වතා PS NCS PS එකරින P NX i සමානයි 1 ඉඳන් n දක්වා. ඉතින් ඔයගොල්ලන්ට දැන් පුළුවන් මේක සමීකරණ විසඳලා S එක දානවා, එක දාලා අර ගන්නවා එකක්, දෙක දාලා අර ගන්නවා එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සමීකරණ මෙන්න මේ ටිකත් යූස් කරගෙන මම මේ ගණන් මම හදලා නැහැ තාම. මේ ඔයගොල්ලෝ හදලා බලන්න. මෙන්න මේ සමීකරණ ටිකත් යූස් කරගෙන ඔයගොල්ලෝ මෙන්න මේ එදා සර් කියලා දීපු මේ අන්තිම උත්තර ටික ආන්සර්ස් ටික ගන්න ඔයගොල්ලෝ try එකක් දෙන්න. දැන් වායක හොයන්න නම් ඔයගොල්ලෝ දන්නවා ES වර්ග හොයා ගන්න ඕන කියලා. එතකොට ES වර්ගත් මෙතන S වර්ග කියලා දාලා හොයාගන්න. දාලා හොයාගෙන ඒ අදාළ උත්තරේ ගන්න try කරන්න. ඉතින් ඔච්චර තමයි බයිනෝමියල් වල තියෙන්නේ. හරිද? එතකොට මම හිතනවා පොඩ්ඩක් හරි තේරෙන්නේ නැති කියලා මට ගොඩාරියක් පැහැදිලි කරන්නත් වෙලාමදී පුළුවන් තරම් ලේසියෙන් ඉක්මනට තමයි කියා දුන්නේ. නෝට් එකත් එච්චර ලස්සන නෑ වුණාට මම මේ නෝට් එක දැනට ලියලා තියෙන ටික මම දාන්නම් Google Drive එකක් විදියට. ඉතින් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක ඔක්කොම ටික දැන් කට්ටියට ෂෙයා කරන්න මේ ඉක්මනට බලා ගන්න. ඉතින් ඔය ටික තමයි තියරි. තාම මොනවා හරි මගේ අතින් වැරදිච්ච මොනවා හරි දේවල් කියනවා නම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාලා තියන්න.